අපේ ළඟම ඥාතියෙක් මිය යනවා. මිය ගියේ පෙරේදා. අපි දන්නේ අද. ඕගොල්ලන්ට දුක ඇති වෙන්නේ කවදා ඉඳලාද? ඇයි එහෙම වෙන්නේ? ඉතින් මැරුණේ පෙරේදානේ. මේවා ඔක්කොම මනසේ දත්ත. මේවා මනසේ දත්ත. මේවා අපි හිතලා දාගත්තුවා. හිතලා අපිම දාගත්තුවා. දුක ඇති වැඩිපුර දුක ඇති වෙන්නේ වැඩිපුර ළඟනා. ඊට පස්සේ ඥාතියාගේ මරණය බලන්න අපි යනවා එයාගේ ගෙදර. යනකොට පාරේ පේනවා තව මලගයක්. ඕගොල්ලෝ අඬන්නේ මලගේටද ඕගොල්ලන්ගේ ඥාතියාගේ මරණයටද? මං හිතන්නේ ඔය පාඩම ඇති කියලා ජීවිතය ගැන තේරුම් ගන්න. එතකොට මේ දුක තියෙන්නේ ඇයි? දුක තියෙන්නේ මම නිසා. දුක තියෙන්නේ මම නිසා. දුක තියෙන්නේ මට අයිති නිසා. අර නෑ අයිති නෑ නේ. එයා මැරුණට. අර අයිතිනේ. දැන් කල්පනා කරන්න. දුක තියෙන්නේ මම නිසා. එහෙනම් ඇත්තටම මේ දුකද තියෙන්නේ මමද? දැන් කල්පනා කරන්න. මේ දුකද මමද? මේක දුක නෙමෙයි මම. එතකොට මම ඉන්නකම් මට මේ දුක පවතිනවා. දැන් එතකොට මං කල්පනා කරලා බලනවා මම නැති කරගන්නේ කොහොමද? ඒ තමයි බුදුන්ගේ ඉගැන්වීම. මම හැදෙන්නේ ඇයි? මේවට බැඳෙන නිසා. මේ ඇතුලේ ඉන්න මම මේ එක එක බාහිර දේවල් බැඳිලා අල්ලගෙන දඟලනවා. බාහිරේ කොච්චර දේවල් තිබ්බත් ඒවට ඕනවට වඩා බැඳෙන්නේ නැතුව, ඕනවට වඩා ඒව අල්ලගන්න නැතුව, ඒව දිහා මැදහත් දැකීමක්, මධ්‍යස්ථ චින්තනයකින් ඉන්න පුළුවන් නම් ඔයගොල්ලන්ගේ ආත්මය නිවී යනවා. මේවා බාහිර දේවල් අල්ලගන්න මේ බාහිර සංසිද්ධිය වලට එකතු වෙන්න ඕගොල්ලන්ගේ ඇතුළ පිච්චෙන්න පටන් ගන්නවා. ඕගොල්ලන්ට වැඩියෙන්ම දුක ඇති වෙන්නේ ඕගොල්ලෝ වැඩියෙන්ම කැමති දේ නැති වෙච්ච දවසට. ඕගොල්ලන්ට කිසිම දුකක් ඇති වෙන්නේ නැහැ. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්, ඕගොල්ලන්ට කිසි බැඳීමක් නැති දෙයක් නැති වුණාට කිසිම දුකක් නැහැ. එතකොට මේ දුක, වේදනාව, ප්‍රශ්න මේ සියල්ල කුමක නිෂ්පාදනද? මනසේ නිෂ්පාදන. ධර්මය කියන්නේ මොකක්ද එතකොට? මේක තේරුම් ගැනීම. දැන් ඔය කියපුවා තේරුණා නම් දුකක් නැහැ. අපි අපේ හිතවත්ම ඥාතියාගේ මරණය බලන්න යනකොට අඬා අපට පාරායිනේ අඳුරන්නේ නැති ගෙදරක මරණයක් තියෙනවා පේනවා. අපට කිසි දුකක් නැහැ. එතකොට අපි කල්පනා කරනවා ඇයි මට මේකට දුක නැත්තේ? මේක මගේ නොවන නිසා. එතකොට මට අරකට දුක ඇයි? මගේ නිසා. එහෙනම් මේ අපි ඔක්කොම හදාගත්තුවා. ලෝකය කියන්නේ සිහිනයක්. අපි අවස්ථාවට දකින සිහිනයක්, ඩ්‍රීම් එකක්. ඕගොල්ලෝ මේ ඩ්‍රීම් එක මගේ කරගෙන විඳවනවා.